ඇනකොන්ඩ ෆිල්ම් එක බලලා තියෙනවද? ඇනකොන්ඩව දැකලා තියෙන්නේ ෆිල්ම් වලින් විතරයි නේද? එහෙනම් අද මේ වීඩියෝ එකෙන් දකින්නකෝ. මේ බුදාපෙස්ට් වල සත්තුවත්ත බලන්න. දැකමු නැති ගොඩාක් සත්තු බලන්න ඉදී. හෙලෝ ඉතින් කොහොමද ඔයාලට මං අද ඇවිල්ලා තියෙන්නේ හංගේරියාවේ බුදාපෙස්ට් වල තියෙන සත්ත්ව උද්‍යානයක් බලන්න. මේ මගේ පිටිපස්සේ තියෙන්නේ ඒ සත්ත්ව උද්‍යානය. ටිකට් එකක් ගන්නත් ඕනේ ඇතුළට යන්න. අපි එහෙනම් වැඩි කතා නැතුව ඇතුළට යමු. ටිකට් මැෂින් එක ගාවට අපි ආවා. ලැන්ග්වේජ් එක තෝරමු. මේ උඩ තියෙනවා ටිකට් ප්‍රයිස් වගේක්. පේනවද නැහැ හරියට. ස්ටෑන්ඩඩ්. මෙතන හරියට පේන්නේ නැහැ. කාඩ් පේමන්ට් එකක් කරේ. මේක තමයි හම්බුන ටිකට් එක. ඉන්ෆෝමේෂන් කියලා තියෙනවා බුදාපෙස්ට් නම්බර්ස් වගේක් එක්ක පොඩි මැප් එකක් පොඩි නෙමේ එන ලොකු මැප් එකක් දාලා තියෙනවා. මැප් එකක් තියෙනවා ෆ්‍රී කියලා කියනවා. මේ තියෙන මැප් එක ලංකාවේ ගොඩක් අයට දෙහිවල කිව්වම මතක් වෙන්නේ දෙහිවල තියෙන සත්තුවත්ත. ඒ වගේම තමයි මේ තියෙන්නේ බුදාපෙස්ට් වල සත්තුවත්ත. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් travel with Disa YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. ලස්සනයි කියන්නේ අමුතුම ෆීලිං එකක් එන්නේ. මෙතනත් මොකකට හරි යන එන්ට්‍රන්ස් එකක් වගේ හදලා තියෙනවා. ඇතුළටම ගිහිල්ලා බලමු. බොන්සායි මේ බොන්සායි කියලා ගහලා තියෙන්නේ. මෙතන බොන්සායි පැල තියෙන්නේ. එක එක ජාතිය බොන්සායි මං හිතන්නේ. මේ ගහන මාර ලස්සනයි. මේ පැලේ නම් ගොඩාක් කට්ටිය අඳුරනවත් ඇති. හරිම ලස්සන බොන්සායි පැල ගොඩාරියක් තියෙනවා මෙතන. ලස්සන බොන්සායි තියෙන්නේ. ඔය හරි ඉන්නවා සතෙක්. පැල වගා කරලා වෙනම ඒරියා එකක් තියෙනවා. චූටි බට්ටන්ට සෙල්ලම් කරන්න කිඩ්ස් ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. මේ මගේ පිටිපස්සේ තියෙන නිකන් පතොක් වගේ ලස්සන කැක්ටස් කලෙක්ෂන් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. මෙච්චර ළඟකට කුරුල්ලෙක් දැක්කමයි. පේන ඇති සෙට් එකම පේනවනේ එළියේ ඉන්නේ. මගේ මේ පිටිපස්සේ ඉන්නේ යෝධ ඇනකොන්ඩෙක්. දැන් මෙයා ආවේ මෙතනට. පේනවද දන්නේ නැහැ ගුල් හරනවා. ආස සත්තු జాතියක් ඉන්නවා. චුටි තාරාව.
මන් දන්නවා කිසිම සැලැස්මක් නැතුව යන මේ ගමනේ තැන් තැන් වලින් තමයි මම මතුවෙන්නේ. සැලැස්ම තිබ්බට සාක්කුවේ බැලුවේ නෑ මං සැලැස්ම. මෙතන ඉන්නවා ඌරොද මොක්කුද? අනේ මන්ද මොක්කුද මග සත්තුදා කියන්නම් ඉන්නවා. සත්තුදා තිය. ඔච්චර ලොකු හාවෝ මම දැක්කමයි. හරිම අමුතුයි එයාලා. මේ සූ එක කොච්චර විශාලද කියලා මම ඔයාලට මැප් එකම පෙන්නන්නම්. මම දැන් ඉන්නේ මෙන්න මේ 8 කියන එකේ ඇක්වරියම් එකට තමයි මං ගියේ. මම ඉන්නේ මෙතන. එතකොට තව මේ ඔක්කොටම කොහොම හරි අද දවස් ඇතුළත යන්නවම්මයි. let's go. අපිට ලොකු වෙලාවක් නැහැ. අන්න රතන කෙරවල ඉන්න පේනවා ඇති. දෙන්නෙක් ඉන්නවා. අනිත් එක්කෙනා එක්කෙනෙක් මෙතන අනිත් එක්කෙනා මෙතන. මන් දැන් ඉන්නේ සිංහ කුටීරය ළඟ. ඔයාලට මේ නම පෙනේද? මන් නම පෙන්නන්නම්. සෙල්ලන්න කිංකොම් ෆිල්ම් එක බලලා තියෙනවද? මේ ඉන්නේ නෝනා. මේ ඉන්නේ මහත්තයා. මහත්තයා වත්තේ තනකොළ ගලවනවා. නෝනා ඉතින් නෝනා මේ ගේ අස් කරනවා. අර ගෙදර තිබ්බ ඔය අනම් මනම් ඔක්කොම ටික ඉතින් අස් කරන් යනවා පුච්චලා දාන්න. අර මහත්තයා බඩ ලොකුවට තින්නේ මහත්තයා. මේ ඉන්නේ කොටියෙක්. කොටි සෙල්ලම් බැලුවනේ. අපි යමු තව ඉස්සරහ ඇති. තව එක එක જાති සෙල්ලම්. මෙයාලා නරියෝ. ගහ ගන්න හින්දා. ඩයල් එක නම් හොඳට නීති. ඔය මගේ පිටිපස්සේ ඉන්නේ යාලා. මෙයාලා නිකන් අර ගෝන්නු අර කාටුන් එකක් එහෙම තියෙන්නේ ගෝන්නුන්ගේ බූල් තියෙන පපුවේ එන්නේ ඒ જાතියේ.
මාර ගේමක් දෙනවා කොල කන්න. ජිරාෆ් කෙනෙක් වගේ බෙල්ල දික් කරන්න කියන්න එපා කියන්නේ ඔන්න ඕකට තමයි. මෙයක් මෙතන. ලොන් තියෙන ඌරෙක්. ඊතලකුත් දැනෙනවා. තවුඩට ගිය හැකි. මේක මැද හදපු උඩට යන්න හදපු පොඩි කන්දක් වගේ. මහන්සි චුට්ටක්. පල්ලයට බහින්න පුළුවන්. ඒත් තව උඩට යන්නත් පුළුවන්. මෙතන ගලක් අස්සෙන් යන්න තියෙන්නේ. ගල් කිව්වට සිමෙන්ති. පල්ලෙහා නම් මොකුත් නැහැ. ඒත් මෙතන ලස්සනයි. අර දෙන්න ගයිස් අම්බුලාව බොරු අම්බුලාවේ වීඩියෝ එකක් දාලා ඇති. බලන්න නැත්නම් ගිහින් බලන්න channel එකේ තියෙනවා. බහිද්දි නම් ටුක්ටක් මහන්සිය අඩු වෙනවා වගේ. අන්න අර කුරුල්ල වගේ කෑ ගහනවා. මම මේ හොයන්නේ අලියෝ ඉන්න තැන. මොකද විශේෂ දෙයක් තියෙනවා පෙන්වන්න. කැරකිලා ආයෙ ඇවිල්ලා තියෙන ජිරාෆ්ලා ඉන්න තැනට කිසි ප්‍රශ්නයක් නැහැ.
ඇත්ත වශයෙන්ම කියනවා නම් මට දැන් ඕනේ අලියෙක් බලන්න. අපි දැන් යමු සීබ්‍රා බලන්න. ඔය මගේ පිටිපස්සේ ඉන්නේ. එයාලා තමයි සීබ්‍රාලා. මේකේ තියෙන විදිහට ඒසියන් එලිෆන්ට් කියලා තියෙන්නේ. ඊට යටින් බැලුවම චූටියට පේන ඇති ලංකාවත් රතු පාටින් මාක් කරලා තියෙනවා. දැන් මේ මගේ පිටිපස්සෙන් ඉන්නේ හිපර්ස්ලා. එතන සුදු පාට බෝලයක් ගාව නිකන් පොඩි කඳු දෙකක් වගේ පේන්න තියෙනව නේද? ඒ ඉන්නේ හිපර්ස්ලා. හිපර්ස්ලා කිව්වේ හිපපොටේමස්. හිපපොටේමස් ද ඇත්තටම මෙයාලගේ නම. මෙයාලගේ නම හිපපොටේමස් මස් MUS මස් හිපපොටේමස්. ඒ වුණාට හිපපොටේමස් වගේ තමයි. බලන් ඉන්නකො වීඩියෝ එකේ මම මෙයාලව පෙන්නනවා. අපිට බැරිද මෙයාලට හිපපොටේමස් කියන්න?
සූවගේ ඇවිදගෙන යනකොට මගේ ලංකාවේ යාලු වගේකුත් හම්බුණා. මන් දන්නේ කොහොමද මෙයාලා ආවේ කියලා. මේ මෙතන එක්කෙනෙක් ඉන්නවා අනිත් එක්කෙනා අතන පල්ලෙහා ඉන්නවා. කොහොමද මං උඹලා මෙහෙ ආවේ? බලන්නකෝ ඒකෙත් ඇති. මේ ඉන්නේ. දැන් මම පෙන්වන්න යන්නේ ලංකාවෙන් හංගේරියාවට ගෙන ආපු තඩෝරියෙක්. මගේ පිටිපස්සේ ඉන්නේ. මේ ඉන්නේ හංගේරියාවේ බුදාපෙස්ට් සූ එකටම ඉන්න එකම එක තනියා. මූ තමයි තනියා. ඔයාලා හංගේරියාවේ බුදාපෙස්ට් සූ එකේ අලියෙක් බැලුවා. ඊට පස්සේ මේ පැත්තෙන් හිටියා හිප්පොටේස්ලා දෙන්නෙක්. මෙතන හිපොපොටේස් ලගේ පොඩි නම් ලයිස්තුවක් තියෙන. මං හිතන්නේ මේ හිටපු අය මං හිතන්නේ. මෙතන කෙරෝලෙන්ම ඉන්නවා 1977 අටවෙනි මාසේ 6 මොනිකා ෆීමේල් කෙනෙක්. මෙච්චර හිපොපොටේස්ලා තොගයක් ගණනාවක් මෙතැන්ට ගෙනල්ලා තියෙනවා. දැන් 2022 අටවෙනි මාසේ 3 මෙයා ෆ්‍රිට්ස් ෆීමේල් කෙනෙක් 2021 4වෙනි මාසේ මෙයා නැති වෙලා 2021 5වෙනි මාසේ 6 එයා නැති වෙලා. මං හිතන්නේ මේ කුරුසයක් දාලා තියෙන නැති වෙච්ච අයටත් දන්නේ. අපි ගොඩාක් සත්තු බැලුවා. මෙතන කොක්කු ඉන්නවා. මෙතන සීබ්‍රා ඉන්නවා. එහා පැත්තේ හිටියේ අලියා. මේ පැත්තේ ඉන්නේ අලියාගේ ගෑනු සතා. ඉස්කෝලේ යන කාලේ නම් අපි කියන්නේ අලිච්චි කියලා. බලන්නකෝ. අම්මයි පුතයි. පුතා හරි දුව හරි කොහොම හරි පැටියා. ඕම් බලන්නකෝ ඒකෙත් ඇටි. ප්‍රශ්නේ තියෙන්නේ මෙයාලගේ කිසිම සතුටක් මට පේන්නේ නැහැ. මට පේන්නේ මෙයාලා ඉන්නම් වාලේ එහාට මෙහාට කැරක් ඉන්නවා වගේ. මෙතනත් ඉන්නවා පොඩ්ඩක් ඇග්‍රෙසිව් එක්කෙනෙක්. මල පැනලා වගේ ඉන්න අර පෙට්ටියකට දාගෙන කොටනවා කාඩ්බෝඩ් පෙට්ටියකට.
ඔයාලට බුදාපෙස් සූ කියලා සර්ච් කරාම ලොකේෂන් එක පෙන්නනවා. වැඩිහිටියෙක්ට ෆොරින් 5500යි. ඒක ලංකාවේ සල්ලි වලින් කිව්වොත් 4700ක් වගේ තමයි. ඒ කියන්නේ රුපියල් 4700ක් වගේ යනවා එක්කෙනෙක්ට මේක ඇතුලේ තියෙන හැම දෙයක්ම වගේ බලන්න. ඒත් එක්කම ඇතුලට එනවත් එක්කම චූටි කවුන්ටරයක් ගාව මේ වගේ මැප් තියෙනවා. ඔයාලට මේ වගේ මැප් එකක් අරගත්තොත් ලේසි වෙනවා. මොකද අපි දන්නේ කොහෙටද යන්න ඕනේ. අතරම මම දැනගෙන හිටියේ නෑ කොහෙටද යන්න ඕනේ කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා. ඒත් මේ මැප් එකේ සම්පූර්ණ විස්තරයම තියෙනවා. එන්නුවොත් මෙතන මේ තියෙන එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එකේ ඉඳන් මම ගියේ මේ පැත්තට. මේ පැත්තේ සත්තු ඒ දේවල් බලාගෙන කෙලිම උඩින්ම මේ පැත්තෙන් ගිහිල්ලා මේ සත්තු ටික බලන් දැන් ආයෙ එන්ට්‍රන්ස් එකෙන්ම අනිත් ගේට්ටුවෙන් එක්සිට් වෙනවා. අදට මම ගිහින් එන්නම්. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. මතකයිනේ? මතක ඇතුව travel with Disa YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් ජය වේවා.